හැන්දෑවේ නිදාගන්න කලින් ඔය මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි වෙන්නතු. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පැත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලේ විතරයි. අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුම් මෙහෙමයි මෙවුම් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා, ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කියන. ගෙදර ඉන්නවා කියන. කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා. ජීවිතේට මේ මනුස්සයාගේ හොඳක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරමකුයි චීත්තකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එකකුයි අරන් එන. ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනේ. ලොකු කවුද? අර කොහෙවත් ඉඳන් එන මනුස්සය. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා. දකින්නේ මඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවාද? අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ. නැනිකම් මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතේ අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. නිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනේකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ. අනේක පෙළලා අනේකගේ වැරදි කියපුවා මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලා දුපදී අදිමාන කුකුරු මාන්නක්කාරය උපදින්නේ බල්ල වෙලා. ඒ නිසා ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ඇති කරගන්නට නම් නපුරෝ පරන්නේ කුබ්බේතනාති මඤ්ඤේත කත්තචනං කච්චේ. කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙකුට නින්දා නොකරේවා. අවමන් නොකරේවා කියන ප්‍රාර්ථනා හැන්දෑවටත් කරන්න, උදේටත් කරන්න. එහෙම කියන කරන එකේ ප්‍රතිඵලය කාටද තියෙන්නේ? ඒක අපිට. ඒක අපේ සංසාරයට හේතු වෙයි. කණ්ඩ පණිනේවා නැති වෙයි. මේක ඉදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. මේක වෛර පිරිමහන්න කාලයක් නැහැ.